ලස්සනනේ. Hi, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපි යාළුවොත් එක්ක ගිය ට්‍රිප් එකක්. අපි ගියේ කැන්ඩිවල උඩවත්ත කැලේ බලන්න. උඩවත්ත කැලේ කියන්නේ ෆොරෙස්ට් එකක්. අපි දැන් බලමු කොහොමද අපි ට්‍රිප් එක ගියේ කියලා. මගේ කැම්පස් එකේ යාළුවෝ සෙට් එක තමයි අපි මේක බලන්න ගියේ. අපි කැන්ඩිවල ඉඳන් එතනට බස් එකේ ගිහිල්ලා පයින් තමයි ගියේ. මේ තියන්නේ ඒක අපි ඇතුළට ගිහින් බලමු ඒක හොඳයිද නැත්ද කොහොමද ලස්සනයිද හැමදේම අපි ඇතුළට ගිහින් බලමු. මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රස් එක තියෙන්නේ. ටිකක් ඈතට පයින් ඇවිදගෙන යන්න ඕනේ. අපි ඉතින් යාළුවොත් එක්ක කතා කර කර ඇවිදගෙන ගියා. මොකද වෙන්නේ බලමුකෝ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතන නෝටිස් වගේක් දාලා තියෙනවා. මේක ඇතුලේ තියෙන්නේ මොනවද? ඉන්න සත්තු කවුද? ඒ හැමදේම නෝටිස් වලින් දාලා තියෙනවා. අපි ඒවත් බලාගෙන මෙන්න මෙතනින් තමයි අපිට එන්ට්‍රස් එක තියෙන්නේ. ටිකට් කවුලුවෙන් ටිකට් අරගෙන අපිට එක්කෙනෙක්ට රුපියල් 75ක් වගේ තමයි උනේ. අපි දැන් යන් කොහොමද තියෙන්නේ කියලා බලන්න. මම මේ වගේ ආසයි අර අලුත් තැන්වල ඇවිදින්න, ෆොටෝස් ගන්න, ඒ වගේ පුදුම පිස්සුවක් තියෙනවා. අපි ගිහින් බලමු මේක ඇතුලේ කොහොමද ලස්සනයිද නැද්ද කියලා. අපි යනකොටත් අපේ රටේ අය පිට රට අය ගොඩාක් කට්ටිය ඇවිල්ලිට මේක බලන්න. ඒක ඇත්තටම ඒක ඇතුලේ තියෙන්නේ කාම් පරිසරයක් කියලා මට යනකොටම හිතුණා. යද්දිම තියෙන්නේ වැවක් තියෙන්නේ යනකොටම. ඊට පස්සේ අර එක එක ශාකවල ගස්වල නම් මෙහෙම නෝටිස් කරලා තියෙනවා කට්ටියට අඳුර ගන්න. අපි ඇතුළටම ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. එන්නකෝ යන්න මාත් එක්ක. මේකේ නමින්ම තියෙනවා උඩවත්ත කැලේ කියලා. එතකොට කැලයක් තමයි මේක තියෙන්නේ. ෆොරෙස්ට් එකක් වනෝද්‍යානයක්. තියෙන්නේ වැඩිපුර එක එක ගස් වර්ග, සත්තු ඉන්නවා. වැවක් තියෙනවා. අර ඒ වගේ දේවල් වලට පිටරට අය එහෙම වැඩියෙන් ආස නිසා එයාලා ගොඩක් හිටියා මේක ඇවිල්ලා බලන්න. මේ ඉන්නේ මාත් එක්ක කියපු යාළුවෝ සෙට් එක. අපි ඔක්කොම එකම කැම්පස් එකේ යාළුවෝ. ඉතින් අපිට එකතු වෙලා තමයි මේ ට්‍රිප් එක යන් කියලා කතා වුනේ. ඊට පස්සේ ඉතින් කතා වෙච්ච විදිහටම ගියා. කැම්පස් එකේ යාළුවන්ට අමතරව අලුත් යාළුවෙකුත් හම්බුණා. ඔය ඉන්නේ එයා. මෙන්න මෙතන පොන්ඩ් එකක් තියෙනවා. අන්න එතන අපිට රෙස්ට් කරන්න පුටු එහෙම දාලා තියෙනවා. අපි එතන චුට්ටක් වාඩි වෙලා හිටියා. ඒකේ නම රොයල් පොන්ඩ්. ඔය එතන නෝටිස් කරලා තියෙන එක. අපි එතන චුට්ටක් වෙලා ඉඳලා ආයෙත් යන්න පටන් ගත්තා. ඇත්තටම හරිම ලස්සනයි. ගස් කොළ වලින් පිරීච්ච වනෝද්‍යාන තමයි ඒක. යන්නම ඕන තැනක්. යාළුවෝ සෙට් එකක් යන්නේ අමාරු ප්ලේස් එක. කුරුල්ලුන්ගේ සද්ද ඇහෙනවා. අර නිකන් අමුතු අත්දැකීමක් අත්විඳ ගන්න පුළුවන්. පේනවනේ යන තැන උඩ නැගලා ෆොටෝ අරගෙන ඇත්තටම මාරම ලස්සනයි. ඊට ගිහින් බලමු තව කවුරු හම්බෙයිද මොන යාළුවෝ හම්බෙයිද. ඇතුළටම ගියාම කොහොමද තත්ත්වේ. අපි ඒ ඔක්කොම ඉස්සරහට ගිහින් බලමු. ඇත්තටම මම නම් ලැබපු අලුත් අත්දැකීමක්. ඇත්තටම මම මේ වගේ දේවල් වලට හරි ආස කෙනෙක්. ඇවිදින්න, ෆොටෝ ගන්න, කන්න, බොන්න. මේ ඉන්නේ අපිට කලින් හම්බෙච්ච යාළුවා. එයා අපිත් එක්ක දිගටම අපිත් එක්ක ගමන ඉවර වෙනකම් අපිත් එක්ක ආවා. මේ මෙතන හරිම ලස්සන මුලක් තියෙන. ඒ කියන්නේ මැරිච්ච ගහක මුලක්. ඒකත් නිකන් ආර්ට් එකක් වගේ තමයි හැදලා තියෙන්නේ. ඒක අපි සබාදහමේ නිර්මාණයක් කිව්වොත් හරි.
ඔයාලට පේනවනේ ඉස්සරහින් ෆොරිනර්ස්ලා දෙන්නෙක් යනවා. ඒ වගේ ගොඩාක් පිටරට අය මේක බලන්න ඇවිල්ලා හිටියා. අපි දැන් යන්නේ view point එක බලන්න. ඒ කියන්නේ මේ forest එකේ final තැනට ගියාම අපිට කැන්ඩි මුළු view එකම පේනවා. ඉතින් අපි දැන් මේ යන්නේ එතනට. අපි යද්දි එතනට චුට්ටක් වහිනවත් එක්ක ඒ වුණාට අපි වැස්සෙම එතනට ආවා. මේ තියෙන්නේ එතන view point එක. එතනට ගියාම මුළු කැන්ඩිම පේනවා. ඇත්තටම හරිම ලස්සන view එකක් තියෙනවා. අර මීදුම එක්ක චුට්ටක් පේනුනේ නැහැ වගේ. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. ඉතින් ඔන්න මම ගිහපු ට්‍රිප් එකක් ඔයාලවත් එක්කගෙන ගියා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝස් බලන හැමෝටම thank you so much. ගිහින් එන්නම්. bye bye.